අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඩයලොග් වෙතින් මාසයක් පුරාවට YouTube යන දීලා තියෙන unlimited YouTube package එක activate කරන්නේ කොහොමද කියලා. ඔයා මේ package එක activate කරාම ඔයාලට නොමිලේ හම්බ වෙනවා MB 1400ක් anytime data, ඒ වගේම night time data MB 1400ක් හම්බ වෙනවා. ඒ වගේම ඔයාලට 4G data MB 700ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයාලට GB 3.1ක ප්‍රමාණයක් නොමිලේ data ලැබෙනවා. ඉතින් අද වීඩියෝ එක බලලා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා හිතනවා නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් විතරක් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. දැන් ඔයා මේ විදිහට ඔයාගේ ෆෝන් එකේ කීපෑඩ් එකට යන්න. දැන් ඔයා මෙතන #678යි hash කියලා ටයිප් කරන්න. ඊට පස්සේ ඔයා මොබයිල් අයිකන් එක ටච් කරන්න. දැන් ඔයාට තුන්වෙනිට බලා ගන්න පුළුවන් මොබයිල් data plan කියලා. දැන් ඔයා මෙතන අංක 3 ටයිප් කරන්න. ඊට පස්සේ send button එක ටච් කරන්න. දැන් ඔයාට 4 වෙනිට බලා ගන්න පුළුවන් 4G video blaster කියලා. දැන් ඔයා මෙතන අංක 4 ටයිප් කරන්න. ඊට පස්සේ send button එක ටච් කරන්න. දැන් ඔයාට මේ විදිහට package එකේ මිල බලා ගන්න පුළුවන් රුපියල් 336ක් කියලා මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඔයා දැන් මෙතන ආයෙත් ඉදිරියට යන්න ඕනි. ඒ හින්දා අංක 1 ටයිප් කරලා send button එක ටච් කරන්න. දැන් ඔයාලට YouTube package එක මෙතනින් activate කරගන්න පුළුවන්. මේ package එක මාසයක් දක්වා වළංගු වෙනවා. දැන් ඔයා මෙතනින් package එක activate කරනවා නම් අංක 1 type කරන්න. ඊට පස්සේ send button එක touch කරන්න. ඔයාට මේ විදිහට බලා ගන්න පුළුවන් වෙන්න මගේ ඩයලොග් ගෙනුමේ මේ package එකට අදාළ මුදල් ප්‍රමාණය මේ වෙලාවේ නැති නිසා ඉතින් ඔයාගේ ඩයලොග් ගෙනුමට මේ package එකට අවශ්‍ය ප්‍රමාණයට මුදල් රීලෝඩ් කරලා හරි එහෙම නැත්නම් normal card දාලා හරි ඔයාට මේ package එක මම කියලා දුන්න විදිහට activate කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ package එක activate කරාම ඔයාගේ phone එකට notification එකක් එනවා මේ package එක active වුණා කියලා. ඒ වගේම ඔයා මේ package එක activate කරාම ඔයාට anytime MB 1400ක් data ලැබෙනවා. ඒ වගේම night time MB 1400ක් ලැබෙනවා. MB 700ක් anytime 4G data ඔයාට හම්බ වෙනවා. සම්පූර්ණයෙන් ඔයාට GB 3.1ක ප්‍රමාණයක් data ලැබෙනවා. ඉතින් ඔයාට මම මේ දැන් කියලා දුන්න පියවර අනුව ඩයලොග් සමාගමෙන් මේ පියවර වෙනස් කරේ නැත්නම් ඔයාට මේ විදිහටම ඉදිරියටත් මේ package එක activate කරගන්න පුළුවන්. ඒ වගේම ආර්ථික හේතුන් මත කලින් වගේම මිල ගණන් වෙනස් වුණා වගේ ඉදිරියටත් මේ package එකේ මිල ගණන් වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයා normal card වල data card වල තියෙන QR code එකකින් card දාන්න දන්නේ නැත්නම් ඒක ගැනත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එක මුලදී කිව්වා වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එකේ all දුන්නොත් එහෙම මම දාන අලුත්ම වීඩියෝ වල notification එක ඔයාගේ phone එකට ඒ වෙලාවම ගන්න ගන්නත් පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ඔයාලට කොතනද තැනක දෙයක් තේරුම් නැත්නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න මම මට පුළුවන් වෙලාවට අනිවාර්යෙන් ඔයාලට රිප්ලයි වෙනවා. ඒ වගේම වීඩියෝ එක ගැන තියෙන හොඳ නරක අඩුපාඩු ඕනම අදහසක් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් උදාගෙන යන්න. ඔයාගේ යාළුවන් අතරත් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඒ වගේම මගේ channel එකේ මේ වගේ තවත් වැදගත් වීඩියෝ ගොඩක් කරලා තිනවා. ඒවත් මගේ channel එකට ගිහින් නරඹන්න පුළුවන්. ඉතින් අපි මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් තවත් අලුත් දවසක හමු වෙමු. ඔයාලට සුබ දවසක්.